නෑ ඒක තමයි. මේක දාන්න දෙන්නේ නෑ. අපේ ඊටම අත තියන්න එපා. අත තියන්න නෑ. මේ ප්‍රධාන පාරේ ඉන්න ගන්න නියෝගයක් තියෙනවා පැහැදිලිව. ඒක හරි. ඒක උසාවිය දාමු. අධික ඔබතුමා නීතිඥවරයෙක් හරිද? නීතිගරුකව වැඩ කරන්න. පොලිසිය නීතිය කඩන්න එපා. අගිල පාස් කරන්න. අගිල පාස් කරන්න. මේ තමුසේ ඒවම අපරාධි බලහත්කාර කරන්න බෑ. අපි වැරදි විදිහට කතා කරමු. ඒක දාන්න දෙන්නේ. ASP මහත්තයා. ඒ අයින් නෑ මේ අගිලි කරනවා කියන්නේ පාරේ නෑ මේ බස් එක ASP ASP කියන්න මේ දාන්න වීඩියෝ එක දාන්න මේගොල්ලෝ පොලිසිය ශ්‍රී ලංකාව පොලිසිය ASP ඉන්නවා නයිනෙජිත් ඉන්නවා OIC අද මෙතන කරන්න පුළුවන් එක බලමු අධිකරණ නියෝගයක් තියෙනවා පැහැදිලිව නියෝගය ක්‍රියාත්මක කරන්න නියෝගය ක්‍රියාත්මක කරන්න කරන්න හරිද පාරේ යන්න මම උසාවිය යන්න ලෑස්ති මේ ප්‍රධාන මාර්ගයෙන් අයින් වෙන කරුණා කරලා හරිද ඔයගොල්ලෝ යන්න කරුණා කරලා ප්‍රධාන මාර්ගයෙන් අයින් වෙලා කරන්න ටැක්ස් ගෙවන්න බෑ පාරෙන් අයින් වෙන්න මම වරිපණන් ගෙවන පාර නෑ ඒක තමයි මේක දාන්න දෙන්නේ නෑ අපේ ඊටම යාපනයේ පලාලිවල පිහිටා තිබෙන තිස්ස විහාරයේ ඉදිරිපිටදී අද දිනේ යම්කිසි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. යම්කිසි විරෝධතාකරුවන් පිරිසක් සහ පොලිස් නිලධාරීන් අතර බහින් බස්වීමක් සිදු වුණ ආකාරය මේ වීඩියෝ පටයෙන් අපිට දැක ගන්න පුළුවන්. මෙම වීඩියෝවේ දැක්වෙන ආකාරයට තිස්ස විහාරයට බස් රථයක් ඇතුළත් කිරීමට ඉඩ නොදැමින් එය තමන්ගේ ඉඩමක් බව පවසමින් යම්කිසි විරෝධතාකරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වෙනවා. මෙවන් අන්තවාදී ජාතීන් අතර අසමගිය වෛරය වපුරනා වූ පුද්ගලයන් කෙරෙහි නීතිය දැඩිව ක්‍රියාත්මක කර යුතු වෙනවා. මේ සම්බන්ධව ඔබගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් ලෙස දාගෙන යන්න. බස් එක ඇතුළේ දාන්න. ඔව්. අපි මම සිංහලාවේ ලේකම්. මේ ප්‍රධාන පාරේ ඉන්න අධිකරණ නියෝගයක් තියෙනවා පැහැදිලිව. ඒක හරි. ඒක උසාවිය දාමු. අධික ඔබතුමා නීතිඥවරයෙක් හරිද? නීතිගරුකව වැඩ කරන්න. පොලිසිය නීතිය කඩන්න එපා. අගිල පාස් කරන්න. අගිල පාස් කරන්න. මේ තමුසේ ඒවම අපරාධි බලහත්කාර කරන්න බෑ. අපි වැරදි විදිහට කතා කරමු. නෑ ඒක තමයි. මේක දාන්න දෙන්නේ නෑ අපේ ඊටම. හරි. මේක දාන්න දෙන්නේ. ASP මහත්තයා. ඒ අයින් නෑ මේ අත තියන්න එපා. අත තියන්න නෑ. අගිලි කරනවා කියන්නේ පාරේ නෑ මේ බස් එක මට කියන්නකෝ. මට කියන්නකෝ බස් එක කොහමද දාන්නේ? නෑ පාරේ නෙමෙයි. ASP කියන්න මේ දාන්න වීඩියෝ එක දාන්න මේගොල්ලෝ පොලිසිය ශ්‍රී ලංකාව පොලිසිය පගාව අරගෙන අච්චුවට පාක් කරන්න දානවා බලන්න මේක පාක් කරනවා අපේ ඊටමේ ASP ඉන්නවා නයිනෙජිත් ඉන්නවා OIC මේක සල්ලි වලට 1,000ක් අරගෙන දවසකට දාන සෙල්ලම අද මෙතන කරන්න පුළුවන් එක බලමු
අධිකරණ නියෝගයක් තියෙනවා පැහැදිලිව ඒ නියෝගය ක්‍රියාත්මක කරන්න. නියෝගය ක්‍රියාත්මක කරනවා. කරන්න. හරිද? පාරේ කරන්න. යන්න මම උසාවිය යන්න ලෑස්ති. මේ ප්‍රධාන මාර්ගයෙන් අයින් වෙන්න කරුණා කරලා. හරිද? ඔයගොල්ලෝ යන්න. කරුණා කරලා ප්‍රධාන මාර්ගයෙන් අයින් වෙලා කරන්න. ටැක්ස් ගෙවන්න බෑ. පාරෙන් අයින් වෙන්න. මම වරිපණන් ගෙවන පාර. මම වලිපරන් ගෙවන පාර. හරි අධිකරණයට දාන්න. අධිකරණයට දාන්න ඕන. මේ නීතිඥවරයෙක් නේ. නීතිකරුවෝ මේ පොලිසිය බලන්නකෝ. පොලිසිය දාපු වාහනේ පාරෙන් අයින් වෙන්න. පොලිසිය මම වරිපණන් ගෙවන පාර. මගේ පාර. මේක ප්‍රාදේශීය සභාව පාර. ප්‍රාදේශීය සභාව නියෝජිතයා ඉන්නවා අපේ. එරිපත් වෙච්ච එකේ. ඒ සමාත්‍යා බස් එක ආයි දාන්න දෙන්න එපා. කරුණා කරලා. නැත්තම් අපි යාපනයේටම මිනිස්සු ඕකට නගින්න බැරි වෙන්න කරනවා. හරි? කරුණා කරලා ඒක කරන්න. OIC මාත්‍යාටත් අපි මේ කාරුණිකව කියන්නේ OIC මාත්‍යා. OIC මාත්‍යාටත් මේ ඔක්කොම ඒකත් කරන්න. උදාහරණයක් අපිට ගිහිල්ලා කියන්න පුළුවන් කාරණා. එහෙම විහාර ඇතුළට මේ නීති විරෝධී පන්සලට අපේ ඉඩමට ගිහින් දාලා මේ බස් නරත්තු කරන්න බෑ. මේ දෙන්නත් ගන්න. අයියේ ඕක අලවල යන්න. ඕක අලවල යන්න. කියවල දීලා වැඩක් නැහැ. பழனி போலீஸ் உட்பட்ட J250 டைடி கிராமத்தில் பிரிவில் உள்ள திசப் மகாரா பௌத்த விகாரையில் மேற்படி பெயர் குறிப்பிடப்பட்ட நபர்களாகி ஆர்ப்பாட்டத்தில் பங்கு வரும் ஆர்ப்பாட்டக்காரர்களினாலோ வழிபாட்டு இடத்திலோ அல்லது பிரதான நுழைவாயிலோ அல்லது வீதியிலோ வழிபாட்டுக்கு வரும் மக்களுக்கோ விகாரையில் நடைபெறும் உற்சவத்திற்கோ விகாரின் உடைமைகளுக்கு எந்த இடையூறும் மற்றும் சேதங்கள் ஏற்படுத்தக்கூடாது எனவும் 11ஆம் தேதி தொடக்கம் 14ஆம் ஆகிய தினங்களில் சட்டவிரோத ஆர்ப்பாட்டமோ அல்லது சட்டவிரோத ஊர்வலமோ அல்லது சட்டவிரோத கூட்டமோ அல்லது எந்த விதத்திலும் தடை செய்யக்கூடாது எனவும் மன்றினால் குற்றவியல் நடவடிக்கை சட்டக்கோவை 166 3ஆம் வகுப்பின் கீழ் கட்டளையாக்கப்படுகின்றது. இதில் பெயர் குறிப்பிடப்பட்ட நபர்கள் ஆரம்பிச்சுன்னா தமிழ் தேசிய கூட்டமைப்பின் நாடாளுமன்ற உறுப்பினர் கஜேந்திர குமார் காங்கிரஸ் பொன்னம்பலம், தமிழ் தேசிய கூட்டமைப்பு முன்னாள் பாராளுமன்ற உறுப்பினர் சிவராச கஜேந்திரன், வழக்கறிஞர் நடராச காண்டிவன், නීති විරෝධී පන්සලට එරෙහිව அடுத்து வழக்கறிஞர் கனகரத்னம் சுபாஷ், அடுத்து விஞ்ஞான ஸ்ரீதரன், பத்மநாதன் சார்ஜன் சுகுமாரி, வாசு சுதாகரன், செல்லத்துறை பொன்குணரத்னம், நாகரத்னம் கோபிநாத், சவுந்தரநாயகம் ராஜினி, வேடன் சுவாமி, ஆரோக்கியநாதன், தீபன் திலீஷன், ஜெகதீஸ்வரன், சர்க்குணதேவி, நிரஞ்சன் கலைவாணி, மதியரசன் கிரிஷாந்தி, ஸ்ரீதரன் கிருபா, சதாசிவம் சுதாகரன், சிவசேகரன் கலைவாணி, ரஞ்சன் நடீசன், ரஞ்சன் சுதர்ஷன், ஜெயக்குமார் ரஜிகாந்தன், மற்றது மதகுருமார் மதகுரு மாரிமுத்து சத்யதேவன், மதகுரு பாஸ்டர் சிராஜ் ஜெயவர்தன, மதகுரு பாஸ்டர் ராஜ்குமார், மதகுரு சுதர்ஷன், மதகுரு தந்தை STP செல்வன். කරගන්න ගමේ මිනිස්සු ඔක්කොම දාගෙන එන්න.